අප්පඩසිරි රංජිත් අයියා මල්ලි කොහොමද ඉතින් රංජිත් අයියා මොකෝ මේ මීගම් පැත්තට බහැලා මොකද සීන් එක මල්ලි මම ආවා ප්‍රොමෝෂන් වැඩකට ආවා මල්ලි ඒ වගේම ඉතින් මට TikTok එකේ ඉතින් පුතාලා කියනවා මේ මීගමට එන්න කියලා ඉතින් ඇත්තටම මම ආවා ඉතින් මට කීප දෙනෙක් හම්බුණා ඉතින් මේ මීගමේ පුදුම ආදරයක් භක්තියක් තියෙන මට ආදරේ පුදුම ආදරයක් තියෙන්නේ ඉතින් ඇත්තටම ඒ ගැන හරි සන්තෝෂයි ඉතින් රංජිත් අයියාගේ උපන් ගම කොහෙද? එතකොට දැන් පදිංචි වෙලා ඉන්නේ. අනික අහන්න ඕන එකක් තමයි. වයස කීයක් වෙනවද? මල්ලි මගේ ගම තමයි මොරටුවේ ලුණාවේ. පදිංචි වෙලා ඉන්නේ කළුවක්ගල එසවලට ගාව මූණමලේ වත්තේ. තමයි පදිංචිය. එතකොට මගේ වයස අවුරුදු 45යි. රංජිත් අයියේ ජොබ් එක මොකක්ද? අනික TikTok එකෙන් සල්ලි හම්බෙන්නේ නැහැනේ තාම ලංකාවට. හැබැයි ලයිව් ගියාම gift හම්බෙනවනේ. මම දැකලා තියෙනවා රංජිත් අයරත් gift දෙනවා කට්ටිය. ඒ gift වලින් හම්බෙන සල්ලි වලට රංජිත් අය මොකද කරන්නේ? පොඩ්ඩක් දැනගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මල්ලි ඇහුවා මොකද්ද ජොබ් එක කියලා. ඉතින් මල්ලි මගේ ජොබ් එක තමයි මැස්කොට් ඇඳලා. ඒ කියන්නේ ඔය ෂොප් ඕපනින් වල සූරපප්පා, ජිම් පප්පා, මිකි මවුස්, මිනි මවුස් ඇඳලා නටනවා. ඊට අමතරව ටවුන් ඇක්ටිවේට් වල වැඩ කරනවා මිකි මවුස්, මිනි මවුස් කියලා. දැන් මේ දවස්වල නම් කොකාකෝලා ප්‍රොමෝෂන් එකක් යනවා. ඒකේ සිංහයට ඇඳලා නටන්නේ. උදේ 9ට පටන් ගත්තම හවස 6 වෙනකන් ඒක ඇඳගෙන නටන්න තියෙන්නේ. බ්‍රේක් එකක් තියෙනවා. පොඩි රෙස්ට් එකක් තියෙනවා. ඒ වගේ කරගෙන යනවා. ඉතින් මේ ටිකේ ඉතින් ඒ වගේම තමයි මම හම්බෙන ගිෆ්ට් සල්ලි TikTok එකේ මට ගිෆ්ට් ගහන ඒවායින් සල්ලි වලට මොනවද කරන්න කියලානේ ඇහුවේ මල්ලි. මම ඒ දේවල් කරන්නේ පාරේ ඉන්න තාත්තලා අම්මලා ඉන්න අහිංසක දුප්පත් කට්ටිය එදා වේල හොයාගන්න බැරුව ඉතින් අතපාලා මිනිසුන්ගෙන් ඉල්ලනවා. ඉතින් ඒ අයන්ට ඒගොල්ලන්ට සල්ලි දෙනවා. ඒගොල්ලන්ගේ රුපියල් 10000 මම මිනිසුන්ට පරිත්‍යාග කරනවා. ඊට අමතරව කන්න එම මට හම්බෙන මේ ගිෆ්ට් ගන්න සල්ලි වලිනුත් මිනිසුන්ට උදව් කරනවා. ඊට අමතරව මැස්කොට් ඇඳලා පාරවල් වල නටලා ප්‍රොමෝෂන් කරලා ඒවෙනුත් හම්බෙනවෙනුත් උදව් කරන මිනිසුන්ට. ඇත්තටම රංජිත් අයියේ සිරාවටම පට්ට සතුටුයි රංජිත් අයියා ඒ වගේ සේවයක් කරන එක ගැන. ඇත්තටම උතුරන්න හරියන්න ඕනේ. ඉතින් පොඩි TikTok එකේ වගේ පොඩි ඩාන්ස් කැලක් දාලා වෙන්නන්න පුළුවන් රංජිත් අයියට. ඇත්තටම මගෙන් ඉල්ලීමක් කරා මල්ලි. ඇත්තටම මම ඩාන්ස් එකක් මම යට ඩාන්ස් එකක් කරලා පෙන්නන්න. නන්න ගැම්ම ya ගැම්ම අන්න ඒක මාර ගැම්ම ගන්න රංජිත් අයියා ගැම්ම නේ සුපිරියක් ඈ හරි පට්ටාදරේ මමත් පට්ටාදරේ ආට